නැහැ. අපි බලමු දැන් මේ පන්සිල් පද පහේ තියෙන මහා සිල් පදේ මොකක්ද කියලා. පළවෙනි එක පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි. ඒ කියන්නේ සතුන් මරන්න එපා. ඒ කියන්නේ දෙවෙනි එක අදින්නා දාන වේරමණී සික්ඛාපද සමාදියාමි. ඒ කියන්නේ අන් අයගේ දේවල් ගන්න එපා කියලානේ. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියලානේ. කාමයේ මිච්ඡාචාර වේරමණී සික්ඛාපද සමාදියාමි. බොරු කියන්න එපා කියලා කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමි. අන්තිම එක පස්වෙනි එක තමයි සුරාමේරි මජ්ක්‍ධිම රට්ටාන වේරමණී සික්ඛාපද සමාදියාමි කියන්නේ. ඒ කියන්නේ මත් වෙන දේවල් ගන්න එපා. මත්ද්‍රව්‍ය වලට කැබ්බැහි වෙන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට ඔය කලින් කියපු හතර පළවෙනි හතර පන්සිල් පද පහේ පළවෙනි හතරේ තියෙන්නේ ඉතින් ඒවා සමහරක් හොඳ සිහියෙන් හිටියත් කැඩෙනවානේ. සමහරක් වෙලාවට ඉතින් පස්වෙනි පදේ කඩපු ගමන් අර කලින් තියෙන හතර ඉබේටම කැඩෙනවා. මොකද අසීයෙන් ඉන්නේ. ඉතින් ඒකින්ද මහා සිල් පදේ වෙන්නේ සුරාමේරි මජ්ක්‍ධිම රට්ටාන වේරමණී සික්ඛාපද සමාදියාමි. ඉගෙන ගිහින් එන්න තේරුවන් සර්.